Welcome back to my YouTube channel. මං හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද ස්ටඩි ව්ලොග් එකක් තමා ඔයාලා එක්ක මම ෂෙයා කරගන්න යන්නේ. මේක ෆිල්ම් කරලා ගොඩක් කල් වුණාට මට එඩිට් කරගන්න බැරි වුණා. යුනිවර්සිටි ලයිෆ් එක මට අලුත්නේ. අනික ස්ට්‍රයික් එක නිසා ඔන්ලයින් ලෙක්චර්ස් ෆිසිකලි යුනිතියෙදි තියෙනවට වඩා වැඩිපුර තියෙනවා. ඉතින් මම මගේ වැඩ ටික බැලන්ස් කරගන්න ගමන් තමා තාම ඉන්නේ. අද ටිකක් සීතල දවසක්. සැරින් සැරේ වහිනවා. මේ වීඩියෝ එක මට කරන්න ඕනි කියලා හිතුනේ අද දවසේ මගේ දෙවෙනි ස්ටඩි සෙෂන් එකෙන් පස්සේ. දැන් වෙලාව 11යි ගානක්. මට හිතුණා ස්ටඩි ව්ලොග් එකක් ෆිල්ම් කරත් හොඳයි කියලා. ඉතින් මම පාඩම් කළා ටිකක් එළියට ආවා මයින්ඩ් එක රිලැක්ස් කරගන්න. උදේ පාඩම් කරපු නිසා මගේ මේස දැන් නම් හොඳටම හැඩි වෙලා තියෙන්නේ. ඉතින් මුලින්ම පාඩම් මේසේ අස් කරගෙන ඉමු නේද? ඉතින් මුලින්ම පාඩම් කරන්න කලින් මට හිතුණා වෙනසකටත් එක්ක ඩෙස්ක්ටොප් එකේ වෝල්පේපර් එක ටිකක් වෙනස් කරන්න ඕනි කියලා. ඉතින් මම Pinterest එකට ගිහිල්ලා හොඳ වෝල්පේපර්ස් ටිකක් බැලුවා. දැන් වෙලාව 11:34යි. මම ගොඩක් දවසට ටුඩු ලිස්ට් එකක් හදනවා. අද මම උදේ ටුඩු ලිස්ට් එක හැදුවේ නැහැ. මොකද ඊයේ රෑ මම හිතාගෙන හිටියේ මොන වැඩේ තිබ්බත් උදේම මේ වැඩේ කරලා ඉවර කරනවා කියලා. ඉතින් මම දැන් මගේ ටුඩු ලිස්ට් එක හදන්න යන්නේ. මම ඒක කරන්නේ ටිකක් කොරියන් ස්ටඩි ප්ලෑන් එකට. ඒක මට ලේසි. කලින් මේකේ මම ලෙක්චර්ස් වලට ඉන්න වෙලාවල් මාක් කරේ නැහැ. හැබැයි මං හිතනවා ඒකත් මාක් කරන්න හොඳයි කියලා. මොකද ලෙක්චර්ස් කියන්නේ අපි ඉගෙන ගන්න වැය කරන වෙලාවක්නේ. මේ ප්ලෑන් එකේදී මම කරන්නේ අද දවසේ කරන්න ඉන්න වැඩ ටික ලියාගෙන කොටු ඇඳ ගන්නවා. එක කොටුවකින් එක පැයක් තමයි පෙන්වන්නේ. පැයක් පාඩම් කළාම ඒක පාට කරගන්න මට පුළුවන්. ඉතින් මම ටයිම් එකක් දාගෙන පාඩම් කරන්න පටන් ගත්තා. ටයිම් එකේ පැයක් කවුන්ට් වෙලා තිබ්බා. හැබැයි මම කර හිටපු වැඩේ තව ටිකක් ඉතුරුයි. ඉතින් ඒ ටිකත් ඉවර කරලාම මම ලන්ච් එක ගන්න යන්න හිතුවා. ලන්ච් එකෙන් පස්සේ මම තව පැය දෙකක ස්ටඩි සෙෂන් එකක් කරන්නයි යන්නේ. මම පොඩි කතාවක් කියන්නම්. ඔයාලා අහලා ඇතිනේ කතාවක් තියෙනවා. වටින දේවල් ලබා ගන්න අමාරුයි, ලේසියෙන් ගන්න පුළුවන් දේවල් වටින්නේ කියලා. ඒ කතාව මම මේ ළඟදී ඇහුවේ. ඒක අහද්දි මට හිතුණා ඒක ඇත්ත නේද කියලා. ඒ වගේම අහලා ඇතිනේ ඉගෙනීම කටුවත්තකි එහි ඵලය මල්ලිත්තකි කියලා. මෙතන ඉගෙන ගන්නවා කියන්නේ පොතපත ගැනම නෙවෙයි. ඕනම දෙයක්. ඔයා ආස කරන, ඔයා දක්ෂ, ඔයාගේ ෆියුචර් එක හදාගන්න ඔයාට ඉගෙන ගන්න පුළුවන් ඕනම දෙයක් මේ ඉගෙනීම කියන එකට අදාළයි.
ඉතින් මේ මොන දේ ඉගෙන ගත්තත් ඒ දේ හරියට අවසානයේ වෙනකම් කරන එක ගොඩක් අමාරු වැඩක්. වෙහෙසකර වැඩක්. ඒත් අපේ අනාගතේ ලස්සනට තියාගන්න නම් කොච්චර අමාරු වුණත් ඒ දේ ආසාවෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඉතින් ඔයා හිතන්න ඔයාගේ අනාගතය ගැන. ඔයා වෙන්න කැමති කොහොම කෙනෙක්ද කියලා හිතට එකඟව හිතන්න. ඒකට ඕන පාත් ටික ඔයා හොයාගන්න. වැටි වුණත් ඒ පාත් එකේ කෙළවරටම යන්න. එහෙම ගියොත් මම හිතනවා ඔයාට ඔයා තරම් හීරෝ කෙනෙක් තවත් නැති වෙයි කියලා. එහෙනම් මේ ස්ටඩි ව්ලොග් එක මම මෙතනින් එන්ඩ් කරන්නම්. වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා channel එකත් subscribe කරන්න. තවත් අලුත් ස්ටඩි ව්ලොග් එකක් ඉක්මනටම අරන් එන්න. එතකන් ඔයාලා හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න ඕන. Bye.